මං මගේ යාළුව කොච්චර ආරක්ෂා කරගන්න සටන් කළත් වෙන උන්ට යාළු වෙන්න දෙන්නේ නැතුව දිවාරෑ මුර කරගෙන හිටියත් ඒ උනාට වෙන උන් යාළු වෙලා මාව අයින් කළා. මම මේ පොල් ගහේ පොල් ටික රැක ගන්න රෑ එළි වෙනකම් පොල් ගහයට පැදුරක් දාගෙන නිදාගත්තත් මට නිින්ද ගිය අතරේ හොරු කඩන් ගිහිල්ලා. ඒ කියන්නේ මේ සමස්තය රිද්මයකට ගමන් කරනවා. මගේ පණුව මාරුව නිසා මම කළේ මොකද්ද? මේ රිද්මයට වෙන වැඩේ රිද්මයට වෙන්න දුන්නේ නැහැ. මං ගිහිල්ලා මැදට පැන්නා. සමාට වටපිටේ උන්ට බැන්න දොස් කිව්වා මේක මෙහෙමයි වෙන්න ඕන මෙතන මෙහෙමයි තියෙන්න ඕන ඔය කතන්දර කිව්වා. ඒ වුණාට අන්තිමට රිද්මයට ගියා. මිනිස්සු Tamanට අයිති නැති භෞතික සම්පත් වෙනුවෙන් පුදුම සටනක් කරනවා. මිනිස්සු Tamanට අයිති නැති මිනිස්සු වෙනුවෙන් Tamanට අයිති නැති මිනිස්සු රැක ගන්න පුදුම වීරියක් දරනවා. කාලයක් ගියාම තේරෙනවා මෝඩයි. තේරුමක් නැහැ. ඊට වඩා ලේසි ක්‍රමයක් මං කියලා දෙනවා. ඒ ලේසි ක්‍රමය තමයි හැම කෙනෙකුටම ඉඩ දෙනවා. හැම කෙනෙකුටම අවශ්‍ය විදියට ජීවත් වෙන්න අවස්ථාව සලසා දෙනවා. ඕන නැති නීති රීති නොදා සිටිනෝ. ආදරය ආරක්ෂාව කියන්නේ නීති රීති දාලා බලා ගැනීම නෙවෙයි. බැමි කඩා ඉවත් කිරීමයි. බැමි කඩා ඉවත් කළාම එතන ඉන්නවනම් ඒක තමයි නියම ආදරය. ගෙදරක ඉන්නවා සත්තු දෙන්නේ. එකෙක් තමයි ගිරවෙක්. තව එකෙක් තමයි බල්ලෙක්. මේ සත්තු දෙන්න හදන්නේ කූඩු දෙකක. කූඩු දෙකේ හිටියට ඉන්නේ දෙවිදියකට. දැන් ඕගොල්ලෝ ගෙදර ගිරවෙක් හදනකොට දවල්ට එළියට අරගෙන කන්න දීලා රවුමත් එකක් ගහලා හවසට කූඩුවට ඵලයන් කියනවද? නෑ. කවදාකවත් ගිරවෙක් කූඩුවෙන් එළියට දාන්නේ නෑ. දැම්මොත් දැම්මමයි ගියොත් ගියාම. බල්ලා එහෙම නෙවෙයි. අපි බල්ලා කූඩුවේ දාලා තියෙන ඕන වෙලාවට ඇරලා දානවා ඕනනම් අරේ මේ ඇවිදිනවා ආයි බල්ලා අවුස කූඩුවට යනවා. මං අහන්නේ මේ සත්තු දෙන්නගෙන් අපට ආදරේ කවුද අපි ආදරේ කවුද? බල්ලා. යම් තැනක බැඳීමක් තියෙනවා. එතන ආරක්ෂාව වැඩි. ගිරවා දාලා යන්නේ අය අපි ගිරවට බැඳීම තිබ්බට ගිරව අපට බැඳීම නැහැ. ගිරව කූඩු ඇරිය ගමන් කල්පනා කරන් නිදාසේ පියාසන කරනවා. එතකොට අපි ගිරවට ආදරේ නම් කරන්න ඕන මොකද්ද? ඉස්සෙල්ලම බල්ලගේ වගේ කූඩු ඇරලා දාන්න. බල්ලා ඇත්තටම හිතවත් නිසා තමයි කූඩුව ඇරියත් ළඟ ඉන්නවා කූඩුවේ දැම්මත් ළඟ ඉන්නවා. එතකොට අපි බල්ලා නිසා අපට පණුව මාරුව හැදෙන්නෙත් නෑ. අපි නිසා බල්ලට පණුව මාරුව හැදෙන්නෙත් නෑ. ගිරවට එහෙම නෙමෙයි. ගිරව නිසා අපිට පණුව මාරුව හැදිලා. අපි නිසා ගිරවට පණුව මාරුව නෑ. ඔබලන්න මේව තේරෙනවද? මේ සමාජ සම්බන්ධතා පවතින විදිය සහ සුද්ධෙන් අවබෝධ කර නොගත්තොත් මිනිස්සුන්ට පිස්සු.